මාසේ 14 වෙනිදා දවස් 4කට පස්සේ තමයි මාකට් එක පටන් ගන්නෙ. අද ආරම්භ වෙලා විනාඩි 20ක් ඇතුළත මම හිතනවා මාකට් එක ඒකක 100කට එහා පැත්තට වේගයෙන් ඉහළ නගී කියලා. මේකට ගොඩක්ම බලපාන හේතුව තමයි ඉන්දියන් පාකිස්තාන අර්බුදය මේ වෙනකොට සැලකියුතු මට්ටමකට විසඳලා තියෙනවා. ඒ වගේම චීනය සහ ඇමරිකාව අතර තියෙන වෙළඳ කිවිසුම් සාර්ථක වෙලා තියෙනවා. ඊයේ දැනගන්න ලැබුණා කල්දමු IPL තරඟ නැවත 17 වෙනිදා පටන් ගන්නවා. ඒ වගේම පාකිස්තානෙත් ප්‍රීමියර් ලීග් තරඟ 17 වෙනිදා නැවත ආරම්භ කරනවා කියලා. මේ වගේ සුබදායි ආරංචි රාශියක් තියෙනවා. ඒ වගේම කොහොමත් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මේ කම්පැනි ඉතා හොඳින් පර්ෆෝම් කරලා තියෙනවා. මේවා ඉහළ යන්න තිබිච්ච ඒවා තමයි පොඩ්ඩක් බ්‍රේක් වෙලා තිබ්බේ. ඒක නිසා තමයි මම කියන්නේ අද පළවෙනි විනාඩි 20 ඇතුළත ඒකක 100 පන්නනවා.